අයිබෝවන්. ඉතින් සුන්දර හැන්දෑවක් තමා මේ අපි ගත කරන්න යන්නේ. මුලින්ම කියන්නම් මේ කොහෙද කියලා. මේ තමයි සයිප්‍රස්. ඉතින් සයිප්‍රස් එකේ ලර්නකා දිස්ත්‍රික්කේ බීච් සයිට් එකට තමයි අපි මේ යන්නේ. ඉතින් අද අපි හිතුවේ පොඩි නයිට් එකක් ගත කරන්න. මේ සමර් එකේ තියෙන රස්නිත් එක්ක අපි සාමාන්‍යයෙන් නිතරම කැම්පින් වලට එනවා. ඉතින් මට හිතුණා එක දවසක රාත්‍රියක් අපි ගත කරන විදිහ එන්ජොයි කරන විදිහ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න. ඉතින් ඔයාලත් බලන්න. ඇත්තටම මේවා දකිද්දි ඇත්තටම සතුටුයි. මේ වගේ ජීවිතේ විඳින්න ලැබෙන එක නම් අනිවාර්යෙන් මේ අත්දැකීම ලබලත් ඇති. ලබලා නැත්නම් ඒ අත්දැකීමත් විඳගන්න ඉතාමත් සුන්දර අත්දැකීමක්. ලංකාවේ අයත් මේ අත්දැකීම ලබනවා. ඉතින් කැම්පින් හැබැයි නමුත් මම දන්න තරමින් නැහැ බීච් සයිට් එකේ කැම්පින් කරන්නේ නැහැ ලංකාවේ. මවුන්ටන් එකක හෝ කැලේක හරි කඳුකර ප්‍රදේශයක තමයි බොහෝ විට ලංකාවේ නම් කැම්ප් කරන්නේ. ඉතින් මේ බලන්න කැම්ප් එක අපි දෙන්න ගත්තා. අද නම් ආවේ අම්මායි අපේ වයිෆ් විතරයි. ඉතින් ඒ නිසා නිදහසේ අපිට මේ වීඩියෝ එක කරගන්න පුළුවන් වුණා. මොකද වෙනද නම් ඉන්නේ එක්ක කපල් දෙකක් තුනක් වගේ තමයි ඉන්නේ. ඉතින් අද අපිට මේක එකපාරම හිතුණ දෙයක්. අපි ප්ලෑන් කරේ මොකුත් නැහැ. කිසිම ප්ලෑන් එකක් තිබෙන්නේ නැහැ. ටෙන්ට් එක තිබ්බා, ටෙන්ට් එක ගත්තා. ලිප ගත්තා. ඊට අමතරව අපි එන ගමන් සුපර් මාකට් එකෙන් නූඩල්ස් ටිකක් ගත්තා. ඉතින් වෙනද නම් අපි කැම්ප් කරන්න එනකොට බාබකියු මැෂින් එක ඊට පස්සේ ගොඩාක් ಜಾති අපි ගේනවා. ඉතින් මේක අහම්බෙන් එකපාරම හිතිලා කරපු වීඩියෝ එකක්. ඒ වගේම ආපු ගමනක් ගෙදර ඉන්න කම්මැලි නිසා අවම ආම්පන්න ප්‍රමාණයක් තමයි ගෙනාවේ. ඉතින් මම හිතුවා ඒ ඇස්සේ පොඩි වීඩියෝත් කරමු කියලා. ඉතින් ලංකාවේ දැකපු නැති අය ඉන්නවා. ඒ නිසා ඔයාලට බලන්න තමයි මම පොඩි වීඩියෝ එකක් ගන්නෙ. ඉතින් මේ කැම්ප් එක ගහන්නත් හරිම ලේසි. අර සුපුක් සැරයට වගේ කෑලි ටිකක් තමයි තියෙන්නේ. ඒක කෙලින් කරගන්න තියෙන්නේ. කෙලින් කළා දෙපැත්තින් මේක අර දොරෙද්දී නූල දානවා වගේ දාලා ක්ලිප් 4 ගන්න තියෙන 4 පැත්තෙන්. එතකොට නිකම්ම කූඩු වගේ ඇකිල්ල එනවා. ඉතින් හරිම ලේසි එක තනියෙන්ම කරන්න පුළුවන්. තනියෙන්ම මේ කැම්ප් එක ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳ තැනක් තෝරගත්තා. හොඳ තැනක් අපිට සෙට් වුණා. ඉතින් එතන මෙට්ටයක් ඕනෙත් නෑ. නිකන් මේ වල් පේන විදිහේ සුදු පාටට තියෙන්නේ අර මේ ලීක් පතුරු වගේ මොනවා හරි මන්දා. ඉතින් ඒ නිසා මෙතන ඉතාමත්ම පහසුයි අපිට. අපි කෝකටත් කියලා අපි බේසික් ටික දාලා තියෙන බලන්න අපේ ලස්සන රජධාන. ඉතින් මේ විදිහට තමයි හැන්දෑව තියෙන්නේ. ලස්සන ඉර සේවයකුත් අපිට දැක ගන්න පුළුවන්. ඉර බැස යන සේවයක්. ඉතින් සතිය දවසම දවස් 6ම වැඩ කරලා මේ වගේ නිදහසක් ලැබුණාම අර සතියෙම තියෙන මහන්සිය කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් ආයෙත් පේන ඇති ලස්සන මේ සමර් එක. ඉතින් මේ වෙද්දි හවස 6 වගේ වෙලාව. මිනිස්සු මේ බීච් එක ෆුල්. මේ ඉන්නේ අපි අන්තිම කෙළවරේ. ඉතින් ඔන්න රෑ වෙලා මල්ලෙඩි සම්දස්සනකුත් තිබ්බා අහම්බෙන්. ඉතින් බීච් පාටියක් තමයි මට පේන විදිහට ඉස්සරහින් තිබ්බේ. ඉතින් අපි එතන ගියා.
රවුමක් ගැහුවා රෑ වෙලා. කැම්ප් එක ගහලා ඉවර වෙලා. ඉතින් මාරම අත්දැකීමක්. ගොඩාක් අය සතුටු වෙනවා. හැමෝම වගේ සමර් එකට බීච් එකේ කැම්ප් කරන්න එනවා. මොකද රස්නේ නිසා. ඉතින් මෙතනට බීච් එකෙන් එන හුළඟ හරිම සීතලට මාරම ෆීලිං එකක් දෙනවා.